තව එක දෙයක් හොඳට මතක තියාගන්න. ඔයාගේ ජීවිතේට ඔයාගේ අම්මයි තාත්තයි ලොකු අසාධාරණයක් කරනවා. ඔයා හරියට රමිත් කියන්නේ හොඳ කෙනෙක් නෙවෙයි. ඇයි ඒක අපේ බෝරුච්චිට තේරෙන්නේ නැත්තේ? ඔබ එන්න ඇවිත් යන්න සිනසුරාදා සහ ඉරිදා රාත්‍රී 9ට මං උඹේ අක්කා. උඹ මගේ මල්ලි. මං නංගි නෙවෙයිනේ. තමුස වැඩ කරන්න ඕනේ මං කියන විදිහට මිසක් මං තමුස කියන විදිහට වැඩ කරන්නේ නැහැ. තේරුණාද? අයි. කැලීන් ස්නාන කලාව ඕනෑම ජාලයකට unlimited calls, unlimited social media. තව වැඩිපුර 12GB data 1188ක් අදම රීලෝඩ් කරන්න. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්ඩ කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙනයුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ අද වෙද්දි හිසකෙස් සහ සමහි ඇතිවන ගැටලුවලට හොඳම විසඳුම තමයි ලියා ගෝල්ඩ් කියන්නේ. මැඩම් මෙහි මාව මතකයිනේ නේද? ඔව් මැඩම්. මං දන්නවා සිද්ධ වුණ දේ. I'm really sorry about that. පාඩියන් මැඩම්. අනේ බලන්න මැඩම් අපිට වෙච්ච දේ. ඒක තමයි නේද ආන්ටි? මම මේ විශේෂයෙන්ම ආවේ කෙවින් ගැන නිම්නාවේ විශේෂ උනන්දුවක් දක්වා කියන කාන්ටිලා දන්නවද කියලා බලන්න. මං කියන්නේ මේ සාමාන්‍ය සම්බන්ධයකට වඩා එහාගේ දෙයක්. ඒ කිව්වේ නෑ මං කියන්නේ එහෙම නැත්තම් මෙහෙම ගමනක් යන්න උඹනාවක් නෑනේ. කෙවින් කතා කරත් නිම්නාවේ යන්න උනන්දුවක් දක්වා කියන්නේ මෙතන මොකක් හරි තියනවා කියන එකනේ. ආන්ටිලා දන්නේ නැද්ද ඒක? කෙවින් මොකද්ද මට තේරෙන්නේ නෝන කියන දේ. දැන් මෙයා ගිහින් තියන්නේ එයාත් එක්කනේ. දැන් ඊට පස්සේනේ මේ ප්‍රශ්නේ. කෙවින් මහත්තයත් එක්ක ගිය කතාවක් අපි දන්නේ නැහැ. අපිට කිව්වේ මේ ඩ්‍රයිවර් එක ගියා කියලා. එහෙමද? එහෙනම් මට ආපරංචි වැරදිද දන්නේ නැහැ. නෝන ඔහොම කියනකොට අපිට තවත් බය හිතෙනවනේ. මට මේක ආන්ටිලාට නොකියත් බෑ. ආන්ටිලා නොදන්නවා වුණාට කෙවින්ට ක්ලෝස් වෙන්න නිම්නාවි ගොඩක් try කරලා තියෙනවා. සමහර වෙලාවට මම ඒක දැකලත් තියෙනවා. කොහොම හරි ආන්ටි මේකේ දෙපැත්තක් තියෙනවා. අනි මැඩම් අපි මේක ප්‍රශ්නයක් විසඳ ගන්න බැරුව ඉන්නවා. මේක මේ අපි ඉනින්වත් හිතුවේ නැති දෙයක් නේ. මම දන්නේ ආන්ටි මම මේක මේ වෙලාවේ අහපෙක හරිද කියලා. හැබැයි මගේ හිතේ තියෙන සැකේ නැති කරගෙන තමයි මම මේ ආවේ. මැඩම්ට වැරදිලා මැඩම්. එහෙම දෙයක් තියෙන හේතුවක් නැහැ. අනික අපි සුදු අම්මා දන්නවා ඇතිනේ. මැඩම් කෙවින් මහත්තයව වඳින්න ඉන්නේ කියලා. ඒක තමයි ආන්ටි මටත් තියෙන ප්‍රශ්නේ. එයා දැන මේ වැරද්ද කළා තියෙනවා නම් ස්වභාව ධර්මයෙන් දඬුවම් දෙන එක අපිට වළක්වන්න බෑනේ. මං කියන්නේ මේ වෙච්ච දේ හොඳයි කියලා කියනව නෙවෙයි. හැබැයි ආන්ටි වැරදි නම් වැරදිනේ නේද? මැඩම් අපි මහත්තයා තව ටිකකින් එයිනේ. අපි කතා කරලා බලමු.
මැඩම්ට පරක්කු වෙන්නේ නැත්තම් It's okay. Sure. මේ තව දුරටත් තමසගේ බොරු එලිලා කාලේ නාස්ති කරන්න මට බෑ මංජිත. ඒ නිසා දැන් ওই බොරු කියන එක තමස නවත්ත ගන්නවා. තමසේ වැරද්දක් කරලා තියෙනවා නම් මම තමසේට සමාව දෙන්න උනත් ලෑස්තියි. අපිට කරුණා කරලා කියනවා මගේ දුව කොහෙද ඉන්නේ කියලා. මිස්ටර් ජයනාත් ඇයි දැන් මං කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්තේ ඇයි දැන්? තමසේ පොන්සේක මහත්තයා වගේ මට බොරුවට කෝල් කරලා මගේ දුවව රවට්ටලා ඔය ගමන්ට එකතු කරගත්තේ. ඇයි කෙවින් ඩි ෆොන්සේක මහත්තයා කවදාවත් ඒ වගේ ජරා වැඩක් කරන්නේ නැහැ. මොකද මට හොඳටම විශ්වාසයි හොඳ පුතෙක් නම් කවදාවත් තමගේ තාත්තගෙන මේ වගේ ජරා විදිහට විකුණන්නේ නැහැ කියලා. ඒ නිසා තමසේ කොච්චර කිව්වත් තමසේ කෙවින් නෙමෙයි. තමසේ මංජිතම තමයි. නෑ මිස්ටර් ජයනාත් මම කියන්නේ නැත්තේ නෑ අයිසේ නැත්තේ නෑ. තමසේ මටයි මගේ දුවටයි බොරු කියලා. තමසේ ඔෆිස් එකට බොරු කියලා. තමසේ ගෑවිච්ච හැම තැනකටම බොරු කියලා. කොටිම ෆොන්සේක මහත්තයාගේ ඔෆිස් එක ඇතුලේ මංජිත වෙච්ච තමුසේ කොහමද එකපාරටම දැන් කෙවින් වෙන්නේ? ටිකක් බොරු කියන්න එපා අයිසේ. මට දැන්වත් කියනවා කො මගේ දුව කොහෙද ඉන්නේ කියලා. ෆොන්සේක මහත්තයාගේ ඔෆිස් එකට තමුසේ එක බයිලා කියලා. ඒකනේ දැන් මේ බයේ දඟලන්නේ. තමසේ බොරු සාක්කි මවලා බොරු සාක්කිකාරයෝ මවලා පෙන්නලා බොරු රාජකාරී හදලා තමසේ එදා ඉඳලම ලොකු ප්ලෑන් එකක් ඇතුවයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ සේරම බොරු එළුණු තමසේගේ රස්සාව නැති වෙයි කියලා තමසේ හොඳටම දන්න නිසා තමයි මෙච්චර සංවේදී අවස්ථාවක තමසේ බව තවත් රවට බොරු කරන්නේ. එහෙම කරන්න එපා ඉසේ. එහෙම කරන්න එපා. කරුණා කරලා කියනවා මගේ දුව කොහෙද ඉන්නේ කියලා. මම මේ තමසේකින් අහන්නේ අන්තිම වතාවට. මට කියනවා කරුණා කරලා මගේ දුව කොහෙද ඉන්නේ? කියනවා කටක් කරලා දුව කොහෙද ඉන්නේ? තමසේට තේරෙන්නේ නෑ තාත්තා කෙනෙක්ගේ වේදනාව. මට ඇත්ත කියපමිනියෝ මගේ දුව කොහොමගේ දුව? උඹ මොනවද මගේ දුවට කළේ? කතා කරලා කියපමිනියෝ මොනවද මගේ දුවට කළේ? ඇත්ත කියපම මම නැත්තම් තෝව ඉතුරු කරන්නේ නෑ. මම තෝ පොලිසියට බාර දෙන්නේ තෝගේ අඬු කඩලා. තොපිට සමාව දෙන්න බෑ. තොපි හැමදාම එකම වැරද්ද මිනිස්සුන්ව තම්බන බොරුකාරයෝ. තෝ බල්ලේ. මෙයා කියන දේ ඇත්ත සර්. ඔව් සර් අනේ සර් අපි දන්න හැමෝටම කියලා හොයනවා සර්. අනේ සර් ප්ලීස් සර් අපි විශ්වාස කරලා මිස්සු හොයමු සර්. හරි එහෙනම් තමුසෙලම මට කියනවා දැන් අපේ රටේ කිරිවලින් හදන පෝෂණය පිරි අපේම කොත්මලේ අපේ රටේ පෝෂණය. අය AC මාසික රුපියල් 3084කට මාස 60ක් දක්වා පහසු ගැනීමේ ක්‍රමයට. No dark spots, no dullness. Himalaya Natural Glow Case Face Cream. Glow naturally. Melbourne ඉඟුරු බිස්කට් එක තේ දෙන්න. මැලිබන් ඉඟුරු බිස්කට් තේත් එක්ක මරු ඉඟුරු. හොඳම පළතුරු යුෂ වලින් හැදුව රසකාරක නැති Sunquick. බිබී නොවී බෑ. Anchorpedia Pro School Champs. අලුත් ලෝකේ ජය ගන්න. එඩින්බරෝ මේෝ රස කින් නව පෙනුමයි රස එමමයි රසට තැවරේ භාවිතය පහසුයි. කැලීන් ස්නාන කලාව. පැස් කොකුම් බේබි ක්‍රීම් එදා සුපාදම් ගුණ මෙදා පැස් විශේෂඥයින්ගෙන් ආදරෙන්. පාට කුරුල්ලෝ නව ඇක්ස් ෂේවිං අත්තගාන්න එදන ස්මූත් ෂේවකට. තමුසේ නේද මට එදා රෙස්ටොරන්ට් එකේදී හම්බුනේ. මම ජිතත් කාපු වෙලා අර මාස්ක් එකක් එම දාගෙන හිටියේ. අර මේ මිනිහා ගුණ වර්ණනා කළේ මං ඉස්සරහ බොරුවට. ඔව් සර්. මම තමයි සර්. මම එහෙම මෙයාට උදව් කරන්නේ සර්. මෙයා හොඳ කෙනෙක් නිසා. ඇත්තටම සර් කියන්නේ මෙයා මාර අහිංසක කෙනෙක් සර්. අපි වුණත් සර් මෙයාට උදව් කරන්නේ ඒ නිසා සර්. අනේ ප්ලීස් සර් අපි කියන දේ පොඩ්ඩක් අහන්න සර් ප්ලීස්. හරි එහෙනම් තමුසෙලම කියනවා මූ කවුද? හරියටම කියනවා මූ කවුද? හැබැයි තමුසෙලා තව එකපාරක් හරි බොරු කරලා තිබුණොත් මම තමුසෙලා රොත්ත පිටින් අරගෙන යනවා පොන්සේක මහත්තයා ගාවට. ගිහිල්ලා පොලිසියේ යවන්න පුළුවන් ඉහළම තැනට ගිහිල්ලා මම පස්ස බලන්නේ හරිද? මට එහෙම කරන්න පුළුවන්කමක් තියෙන හින්දා මම කතා කරන්නේ. මට ඇත්ත කියනවා මූ කවුද හරියටම? සර් මම සර්
සර් මේ මංජිත සර් මේ මංජිත සර් මංජිත ඒකනේ ඇයිද තමසිට කියන්නේ? ඒකට තවත් බොරු කියන්න එපා කියලා කියන්නේ. හරි. හරි එහෙමනම් තමසල ඔක්කොම එකතු වෙලා යම් මගේ දුව ඉන්න තැනකට දුව හොයන්න. තමසල තවදුරටත් තනියම මේ සෙල්ලම කරන්න දෙන්න බෑ. මාත් එනවා යන්න. අපි ඔක්කොම ගිහලා දුව හොයමු. යා. සර් පොඩ්ඩක් මං කියන දේ අහන්නකෝ. සර් අපි හැමෝටම ඕනේ මිස්ව හොයාගන්න තමයි සර්. අපි හැමෝම try කරන්නේ ඒකට තමයි සර්. මං කියන්නේ අපි මේ තැන් වල යාව හොයලා හරියන්නේ නැහැ. අපි දන්න contacts තියෙනවනේ සර්. මං කියන්නේ අපි එකතු වෙලා ඒ දන්න contacts වලට කතා කරලා අපි කොහොම හරි මිස් හොයාගමු සර්. අපි හැමෝටමත් ඕනේ මිස් හොයාගන්න තමයි සර්. ඔව් සර්. අපි දන්න ගොඩාක් කට්ටිය ඉන්නවා සර් ලොකු තනතුරු වල. දැන් මෙයා දන්න කෙනෙකුත් ඉන්නවා DIG මහත්තයෙක්. ඕනනම් සර් එයාටත් කතා කරයි. අපි සර් මේ වෙලාවේ කලබල වෙන්නේ නැතු වෙමුකෝ සර්. සර්ම දන්නවනේ කලබල වෙලා කොරාටත් අත දාගන්න බෑ කියලා. අපි සර් එහෙම බොරු කරන මිනිස්සු නෙමෙයි සර්. අනේ ප්ලීස් පොඩ්ඩක් කලබල නොවීමු සර්. ඇත්තටම නාරියෝ අර මගුල් ඔෆිස් එකේ හිටපු එක සේරටම වඩා මනමාල කුකුලෙක් කියලා වාට හිතුනේ නැද්ද? ඇයිද සේමිතන්? නෑ මං දැක්කනේ හැරකාර කටකාර ධනවත් රූමත් බිරිඳ දිහා දාපු බැල්ම මට දෙන්න හිතුණා උඹට ඉවසුවා මේ කෙල්ලගේ මගුල හරියන මේ ඇතන තවසර මොකද හිතෙන්නේ? උන් පෙන්නපු එවුන්ට මේක කැමති වේද? මොකද නැත්තේ? කොල්ලෝ 40කකින්ම පින්තූරු පෙන්වන්නේ. අඩු ගානේ 40ක් නැතත් එකෙක්ට හරි කැමති වෙයිනේ. එකෙක්ට තමයි මං කොහොමද දෙන්නේ? මොකද මේකේ ඩාන්තාප්පුරයක් දාන්න පිරිමි හොයනව නෙවෙයිනේ. මට නම් මොකෙක් වුණත් වැඩක් නැහැ ගෑනු පස්සෙන් යන එකෙක් නම්. පේනවනේ අරු? නෑ. හොරු 40 වගේ 40 කෙල්ලගේ සුවන්වරයට දෙමු. කෙල්ල ඕන අලිබබාව තෝරගයින්. නෑ මොන බබෙක්වත් එයාට හොයාගන්න දෙන්නේ නැහැ. එයා හොයාගත්ත බබා මේ කරපු හරිය මද? මං හොයපු එක කොල්ලෙන් හරි උත්තරයක් එයිනේ. එතකම් බලාගෙන ඉන්න. කොහොම හරි මනමාල හුවමාරුව සෙනසුරු මාරුවට වඩා බරපතල වෙන බව මට දැනෙනවා. ප්‍රශ්නේ නැහැ. මරණකම්ම නාළුවේ මම ඔයත් එක්ක ඉන්නේ. ඕන කුමහරුප පූජාවකට මම මූණ දෙනවා. මම ඉන්නවා ඔයත් එක්ක. මට වෙලාවට අන්තිම ටිකක් කිව්වේ. ඔය ටික කියාගෙන මං හිතුවා මට උපදෙස් දෙන්න එනවයි කියලා. මම ඉතින් හැමදාම මගේ පැත්තෙම ඉන්නවා නම් අපිට පුළුවන් කතා කරලා ඉක්මනට මේකට විසඳුමක් හොයලා මේකෙන් නිදහස් වෙන්න. උනාලියෝ දරුවයි ගෑණි වෙනමුන් සැමියෙකුට කරන්න බැරි දෙයක් නැහැනේ. මම ඉන්නවා නාලියෝ. නාලියෝ. මේ ගානක් නැද්ද පොඩ්ඩක් රත් වෙන්න. ශරමින් ලික්විඩ් සෝප් බබ්ලි හැපි බාත් එකකට අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක ප්‍රබල් නැති ඩබල් ලෙස් එකක් දාගන්න හැම මාසෙම ඩබල් පොලියක් දෙන සම්පත් ඩබල් ලෙස් සමට හිතකර බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කළ නව බේබි ශර්මි ඩයපර්ස් පාට කුරුල්ලෝ නව ලයිෆ් බොයි වෙනිවැල් සහ ඔලිව තෙල් සමගින් නිරෝගී සුමුදු සමත් ලබා දෙයි. මන බඳින ප්‍රබෝධමත් සුවඳෙන් නව රෙක්සෝනා සබන්. මේ ඇත්තටම දැන් මැඩම්ට ඇයිම් සැකයක් හිතුනේ? නෑ අංකල්. මම නිම්නාවේ ගැන ඔෆිස් එකේ ටිකක් හොයලා බැලුවා. ඔෆිස් එකෙන් ලැබිච්ච ඉන්ෆර්මේෂන්ස් වී කෙවින් නිම්නාවේ ගැන මම හොයාගත්තු දේවලුත් එක්ක මට තේරෙන්නේ මේ ටික තමයි. දැන් මැඩම් ඇවිල්ලා කෙලින්ම අපිත් එක්ක කතා කරපු එක හොඳයි. හැබැයි ඉතින් අපේ පැත්තෙන් අපිට කියන්න තියෙන්නේ
අපේ දුව කෙවින් මහත්තයත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න උත්සාහ කරා කියලා අපි නම් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. මොන වෙන කෙනෙක් ගැන එහෙම දෙයක් කිව්වනම් අඩු ගන්න හිතන්න තිබ්බ අපිට. ඒක හරි. අපි කීයටවත් විශ්වාස කරන්නේ නැහැ මෙතන එහෙම දෙයක් තියෙනවා කියලා. හරි. ඒකට කමක් නැහැ. එහෙම දෙයක් නැත්තම් ඇත්තටම මටත් සතුටුයි. මන් නොදන්න දෙයක් ඕගොල්ලෝ හරි දන්නවද කියලා බලන්නත් එක්කයි මම මේ ආවේ. මට තේරිච්ච දේ වැරදුනට කමක් නැහැ. හරි. කොටිම කියන්න තියෙන මෙච්චරයි. කෙවින් මහත්තයයි අපේ දුවයි අතර එහෙම දෙයක් නැහැ. මෙච්චර කාලයකට තිබිලත් නැහැ ඉස්සරහට ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා මං හිතන්නේ මේ කතාව අපි මෙතනින්ම නවත්තලා දැම්මොත් හොඳයි කියලා. මොකද දැන් අපිට ඊට වඩා ලොකු වැඩක් තියෙනවා කරන්න. ඔක්කොටම කලින් අපි අපේ දුවව හොයාගෙන ඉන්න ඕනේ. ඕකේ අංකල්. සෝරි මේ වගේ සිටුේෂන් එකේ මේ වගේ ප්‍රශ්න කරලා හිතරිත් එහෙමක් වුණා. ඒත් ඇත්තටම මගේ ඔළුවේ තිබුණු ලොකු ප්‍රශ්නයක් දැන් නිදහස් වුණා. ඒකට තෑන්ක්ස්. මේ අපි හැමෝම ඉතින් නිම්නාවෙම හොයනවා. බලමු. මං ගිහින් එන අංකල්. මං ගිහින් එන ආන්ටි. See you. මන් දවසම හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර දී ආයි මම. දැන් මමත් මගෙන් ප්‍රශ්න අහනවා. කාගේ ප්‍රශ්න වලට උත්තර දුන්නත් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුතා. මම අම්මනේ. අපිටනේ හැම දෙයක්ම දරා ගන්න වෙන්නේ. මම කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. මේ ඔක්කොම ප්‍රශ්න වන්දාගත්තේම කොහොමරි මේ ප්‍රශ්න විසඳනවා. අසීමාන්තික ගමනකට ශක්තිය හදන Ride Real Energy. හොයලා බලලා ඉල්ලන්නේ ජනතා GIT තමයි. Sterling Steels ලොවම පිළිගත් සෙවිලි විසඳුම. සිංහ ෆර්නිචර් වෙඩිං මොනන්සා සිත් වසඟ කරන නිදන කාමර කට්ටල රැසක්. රෝබ බෙඩ්රූම් සෙට් 1,20,000යි 25,000ක් ගෙවා ටික ගෙවන්න අදම ගන්න. ඕනෑම ජාලයකට unlimited calls, unlimited social media. තව වැඩිපුර 12GB data 1188ක් අදම රීලෝඩ් කරන්න. Zera noodles ගෙදර බවන 5-star noodles රස. පාට කුරුල්ලෝ අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න. ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. පුතා ඔයා ඔය ප්‍රශ්නේ විසඳනකොට ගෑල්ලමගේ ජීවිතවල මොකක් හරි වෙලා තිබ්බොත් ගෑල්ලමගේ ජීවිතෙත් එක සෙල්ලම් කරන්න පුළුවන්ද? මමා මට මොකද්ද කරන්න කියන්නේ? දැන්වත් ඔය දෙපැත්තට කියන්නේ නැතුව ඇත්ත කියන්නකෝ පුතා. ඔය ගෑල්ලමත් එක කවුද නුවරඑලි ගියේ? මාත් එක්ක ගියේ. මං ඒ ළමයාට කැමතියි මම. මං එයාට ප්‍රපෝස් කරන්න හිතාගෙන නුවරඑලි එක්කන් ගියේ. එච්චරයි කතාව. ඩඩා හම්බෙච්ච වෙලාව ඔයා විස්තරේ කිව්වද? එතකොට ඉතින් එච්චරයි මම. මං හිතාගෙන ගිය හැම දෙයක්ම අවුල් ගියා. කෙල්ලව කවුරු හරි කිඩ්නැප් කරා.
මං දන්නවා ඒක බරපතලයි කියලා. ඒක මේ සුළු දෙයක් නෙමෙයි කියලා. මං ඉතින් හැමතැනම මෙයාව හෙව්වා. ඉතින් මට වෙන කරන්න දෙයක් නැහැ මං ඒක තමයි මේ කරන්නේ. මං වෙන මොකද්ද කරන්නේ? උට ඩඩා කිව්වේ මංජිත කියනවා කියලා. ඒ ගෙවල් මංජිතත් එක්ක නෝරෙලි ගියා කියලා. ඔව් දැන් ඌත් එහෙම කියනවා. එතකොට ඉතින් මන් දන්නේ නැහැ මම. ඉතින් ඌ කියනේම ඌගෙන් අහන්න ඕනේ. ඉතින් මන් දන්නේ නැහැ. මං කිව්වේ ඇත්ත. මොකක්ද අනේ ඒ කතාව? මට තේරෙන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. මට පිස්සු ඇදිලා තියෙන්නේ. මට වෙලාවකට හිතනවා මට ඇත්තටම පිස්සු ඇදීගෙන එනවාද කියලා. අප්පා මට මං හිතන දේ මට තේරෙන්නේ නැහැ. මම මොකද්ද කරන්න ඕනේ කියලා මට තේරෙන්නේ නැහැ. මං හිතන්නේ මංජිතට වෙලා තියෙන්නේ මේකම තමයි. අනේ පුතා, අනේ ඔයාට අසනීපයක් නම් බෙහෙත් ටිකක් ගන්නකෝ. ඊට පස්සේ ඔයාට මතක් වී ගෑනුන්ට මොකද්ද සිද්ධ වුනේ කියලා. අනේ පුතා ඔය මොනවද අනේ කියවන්නේ? අනේ මට වෙලාවකට හිතෙනවා ඔයා වෙන කල්පනාවකද ඉන්නේ කියලා. මන් දන්නේ මට මේ එකම දේ ආයෙ එක දිගට කතා කරද්දි මට ඇත්තටම අවුල් යනවා මට තේරෙන්නේ නැහැ. මන් දැන් ආපහු යන්න ඕනේ. අනේ මම මට පොඩ්ඩක් කතා කරන්න නැතුව මට පොඩ්ඩක් නිදාසේ ඉන්න ඕනේ මම ප්ලීස්. මං චුට්ටක් මෙහෙම ඉන්න. දැන් ටික රිලැක්ස් වෙන්නකෝ. අනේ ප්ලීස්. අනේ රිලැක්ස් වෙන්නකෝ. රිලැක්ස් වෙලා අපි හිමීහිට මේකට උත්තරයක් හොයමු. අපි ඔක්කොම එකතු වෙලා උත්තරයක් හොයමු. මේ ඔයා උච්චරේ කලවලට ඩඩාවට බැන්නද? ඩඩා බැන්නා නෙමෙයි. ඩඩා මාව මැරුවත් මට කමන්නේ නැහැ. මට දැන් ඕනේ මේ කෙල්ල හොයාගන්න. මට මොන විදියකින් හරි මේ කෙල්ල හොයාගන්න ඕනේ. මට එච්චරයි ඔළුවේ වැඩ කරන්නේ. හරි. දැන් ඔය උෂ්‍ය එකක් දාගෙන ඉන්නකෝ. අනේ පුතේ. අනේ අපි එමිහිට කතා කරමු. මම මේ ගෙදර ආවට මට ගෙදර ඉන්න බෑ. මං දැන් යන්න ඕනේ. මම ගිහිල්ලා වෙලා මෙයාව හොයන්න ඕනේ කොහෙන් හරි. අනේ සෝරි. පස්සේ අපි කතා කරමු මට. අනේ කිවින්න එපා. අනේ යන්න එපා පුතා. ප්ලීස් මම අහන්නකෝ. මම දැන් එළියට යන්න ඕනේ මම. අනේ පුතා අනේ මොකක්ද අනේ මට වෙලා තියෙන්නේ එපා. නෑ මට මුකුත් වෙලා නැහැ. මං සීයෙන් ඉන්නේ. මම යන්න ඕනේ. අනේ එපා කිවින්න. අනේ සෝරි මම. ප්ලීස්. සෝරි මම අපි පස්සේ කතා කරමු. මං යන්න ඕනේ. අනේ කෙවින් අනේ ප්ලීස් අනේ. පුතා. මිනිහව ඩ්‍රයිවර් කෙනෙක් කියලා නම් දැනෙන්නේ නැහැ. ඒතල මොකද්ද අමුත්ත මිනිහාගේ තියෙනවා. ඒ කිව්වේ මගේ යකා උස්ස ගන්න එපා. මේ වාහනේ මේ විදිහට මරන් යන්න ඕන නම් ආපහු යන්න ඈ. අනේ අම්මේ ඕවට නම් අලාබානි කරන්න එපා. මේ ගෙවල් දොරවල් උගස් තියන්න වෙයි මේව හදන්න. ඒකනේ මත්. මහත්තයා මේ ආයි කියන්නේ යන්න.